හයි ළමයි. අද අම්මාත් එක්ක නෝර එළියේ. කොහෙ යන්නත් ඉතින් මුලින්ම කාලා බීලා ඉන්න එපා ළමයි. ඔන්න ඉතින් අපි පොඩි ෂෝට් ඊට්ස් වගේක් ගත්ත කන්න. මට පොඩි ලෙඩක් තියෙනවා ළමයි. වාහනේට නැග්ග ගමන් චුට්ටක් නිින්ද යනවා. සෙන්ට් ක්ලෙයර්ස් දියැල ළඟ අපි චුට්ටක් නැවතිලා පොඩි වෙලාවක් ඉඳලා තමයි ගියේ. අපිට ඉස්සරහගේ වීල් එකේ චූටි යාළුවෙකුත් අපිට හම්බුණා. බලන්නකෝ එයා ඔළුව එළියට දාගෙන යන ලස්සන. ඔන්න දැන් තමයි ළමයි අපි නුවර එළියට ආවේ. ඒ වෙලෙත් හොඳටම වහිනවා. අපි දැන් මේ හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. කැබින් එකට යන්න පොඩි දුරක් පයින් යන්න තියෙනවා. ඔන්න අපි දැන් කැබින් එක ඇතුළට ආවා. බලන්නකෝ මේ කැබින් එකේ ලස්සන. අපිට චෙකින් වෙන්න තිබුණේ දවල් 2ට. හැබැයි අපි චුට්ටක් එන්න පරක් වුණා. අපි චෙකින් උනේ හවස 5ට. මෙතන view එක නම් මාර ලස්සනයි ළමයි. ඔන්න බලන්නකෝ. මං මෙතන view එක පෙන්වන්න නම කිව්වේ නෑනේ. මේ place එකේ නම තමයි Sky Ridge Cabins. ඊට පස්සේ ඉතින් අපි පොඩි රෙස්ට් එකක් ගත්තා. දැන් ඉතින් මම මේ හදන්නේ කොෆි එකක් හදාගන්න. මේ සීතලේ ඉතින් උණුමුණු කොෆි එකක් බොනවා කියන්නේ මාර ෆීලිං එකක්. ඊට පස්සේ අපි අපේ ඩිනර් එකත් අරගෙන මම දැන් මේ හදන්නේ පොඩ්ඩක් පූල් එකට බහින්න. බය වෙන්න එපා ළමයි. මේකේ වතුර සීතල නෑ, උණු වතුර තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම නාලා මේ ඉතින් චිමිනිය පත්තු කරගන්න දර දානවා. චිමිනිය නිවෙන්න දෙන්න බෑ. මොකද කැබින් එක ඇතුලේ මාර සීතලයි චිමිනිය නැති වුණොත්. ඔන්න මං චිමිනිය පත්තු කරා. අපි නිදියගෙන ඉඳි ළමයි එකපාරටම පාන්දර 4:00 විතර පොඩි සද්දයක් ආවා. මම පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා බලනකොට මෙන්න මේ යාළුවා තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් නිදියගෙන දැන් දෙපාන්දර ඇහැරිලා මං චුට්ටක් එළියට ආවා. එළියේ කොහොමද තියෙන්නේ කියලා බලන්න. හරිම ලස්සනයි මීදුම බාලා. බලන්නකෝ. ඔන්න ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් එකත් ආවා. අපිට කැමති විදිහට ඒගොල්ලෝගේ ඔප්ෂන් තෝරගන්න පුළුවන්. අපි තෝරගත්තේ නම් ඉතින් රොටි. ඒකත් කාලා ඉතින් මං චුට්ටක් එළියට බෑලා හිටියා. මොකද අපිට චෙක් අවුට් ටයිම් එක ලඟ වෙන හින්දා මට මෙතන දාලා යන්න ලෝභ නිසා. ඔන්න ඉතින් ගොඩක් දුකින් මම දැන් චෙක් අවුට් වෙලා යනවා. බයි බයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.